හෙලෝ රත්තරන් යාළුවනේ ඔයාලා පරිස්සමෙන් සතුටින් ඉන්නවද? ඔන්න එහෙනම් අදත් රසවත් වීඩියෝ එකකින් ආවා. එහෙනම් අපි ගිහිල්ලා බලමු මොනවද හදන්නේ කියලා. එහෙනම් ෆ්ලේවර් ෆ්‍රේම් එක දිගටම රැඳිලා ඉන්න. ඉතින් සුපිරිදු පරිදි ක්ලයිමේට් එක නම් සුපිරි. අද වීඩියෝ එක දාන්න ආවේ ගොඩක් දුර. දාවා වෙනම ප්ලේස් එකකට ආවා. වෙනම ප්ලේස් එකක. එහෙනම් ගයිස් ඔන්න අපි වාඩියටත් ආවා. මෙතන දැන් අස් කර ගන්නත් ඕන. ඒ වගේම මෙතෙන්ට වතුර එන්නේත් නැහැ. පල්ලෙහා පිල්ලක් තියෙනවා. පිල්ලෙන් තමයි අද වතුර ගේන්න වෙන්නේ. එයාට පේස් එක නම් මරු view එකක් තියෙනවා. ඔන්න එහෙනම් අපි වතුර ගේන්න යන්නේ. ඇත්තට මම පොඩි දෙයක් කියන්න ආවේ මේ දවස්වල මට මඩ ප්‍රහාරයක් කෙල්ලලා තියෙනවා මේ ගොංගල වීඩියෝ දානවා කියලා සම්පූර්ණයෙන්ම වග කියන්න මෙන්න මු යාළුවනේ මම ඕගොල්ලන්ට කියන්නේ ඒක සම්පූර්ණම අසත්‍ය ප්‍රචාරයක් ඒක. අද නම් ඉතින් වීඩියෝ එක පොඩක් දික් වෙයි. මොකද වතුරත් අදින්න වෙනවනේ. අපේ තව යාළුවෙක් කෙනවා කො මචං ඌ මගේ එනවා. රැඳිලින්න ආතල් ගොඩයි අද. ආතල් එකෙන් ෆේම් ෆලෝ කරලා තියාගන්න. Facebook එකේ page එකක් ඇති ඒකත් ෆලෝ කරන්න. TikTok එකත් ඇති ඒකත් ෆලෝ කරන්න. like එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. ඒව බලනකොට ඇත්තටම සතුටුයි. ඔන්න එන අපි වතුරත් ගෙනාවා. එහෙනම් ඉක්මනට මෙතන අස් කරගෙන කෑම ටික හදාගමු. මොනවද කියලා කියන්නේ හදනකම්. එහෙනම් ඔයාලම තීරණය කරන්න අපි මොනවද හදන්නේ කියලා. ඊයේ මම වොට් එකක් දැම්මා. ඒකෙන් තෝරගෙන තියුනේ ගමේ කෑම කියන එක තමයි වැඩිම පිරිසක් තෝරගෙන තියුනේ. ඉතින් ගමේ විදියට කෑමක් හදන්න යන්නේ. මේ තියෙන්නේ අද අපේ කෑමකට අවශ්‍ය කරන එළවලු ටික කැරට්, ලීක්ස්, සුදු ලුණු, ගෝවා, අමු මිරිස්, කොච්චි කරල් කීපයකුත් අපි දාගන්නවා. ඒ වගේම පෙට්ටි මිරිස්, ලූණු, තක්කාලි, ඉඟුරු විශේෂයෙන් අවශ්‍ය වෙනවා කොස්, ඒ වගේම රම්පේ කරපිංචා, කුකුල් මස්, තෙල්. ඔයාලට තේරෙන්නේ නැති අපි අද හදන්නේ මොනවද කෑම එකක්ද කියලා. එහෙනම් ඉක්මනට එළවලු ටික අපාගෙන කෑම එක හදාගන්න යන්න. ඇටිත් එක්කම බලාගත්තා නම් තමයි හොඳ. අන්න මචං අපේ යාළුවෝ දෙන්නත් වෙනවා. අපි එහෙනම් දැන් කොස් ටික කපාගෙන ඉවරයි. දැන් මේ ටික සෝදගෙන අපි ඉස්සෙල්ලා කොස් ටික ලිපේ තියාගමු. අපි දැන් ගයිස් මේකට අවශ්‍ය වෙනවට වතුර ටික දාගෙන ටිපේ තියාගන්න යන්නේ.
අද අපි මේකේ තමයි 3-5ට ගෙනාවේ. ලියලා බලමු මොනවද ගෙනාවා කියලා. යාළුවා තමයි හිතුවේ. ගොඩක් තියෙනවා. අලුණුත් මේකේ. අපි මේකට ලුණු ටික දාගන්න ඕන. ඒකටම තැඹිලා වුණේ මේ. මේ වගේ අලුත් වීඩියෝ ගොඩක් ගේ ඉස්සරහට ගේන්න බලාපොරොත්තුවක් තියෙනවා. එහෙනම් රැඳිලා ඉන්න Flavor Frame අපේ YouTube channel එකත් එක්ක අනිවාර්යයෙන්ම TikTok page එකයි Facebook page එකයි දෙකම follow කරලා තියාගන්න. මචං අපි කොස්ටි කරන් ලිපේ තියාගෙන ඉවරයි. දැන් තියෙන එලෝ ටික කපා ගන්න. එලෝ ටික කපාගෙන වැඩේට බහින්න. අපි එහෙනම් මුලින්ම කැරට් ටික කපා ගමු. අපි ලිස්ට් එක කපා ගමු. අපි එන මචං ලුණු ටිකත් කපා ගමු. අපි නම් සුදු ලුණු ටිකත් චොප් කරගමු. ඉගුරු ටිකත් මේ විදිහට චොප් කරගෙන කපා ගමු. මචං දැන් කොස්ටි කරන් හොඳට තැම්බිලා තියෙන්නේ. අපි මේක බාගෙන පැත්තකින් තියා. අපේ තව යාළුවෙක් ආවා. අපිට කන්න මොනවද ගෙනල්ලා තියෙනවා බලමු අපි මොනවද තියෙන්නේ කියලා. Hi friends. Hello රොටි තමයි ඉතින් අපිට ගෙනත් තියෙන්නේ. කාලා බලමු කොහොමද කියලා. යාළුවාද පේවා. සුපිරි. අපේ නම් කුකුල් මස් ටිකත් කපා ගමු. කුකුල් මස් ටික හදාගන්න මුලින්ම හට්ටි තියාගමු. එන මචං තෙල් ටික රත් වීගෙන ඉන්නේ. මුලින් අපි සුදු ලුණු ටික දාගමු. ඊට ඉඟුරු ටික කරපොංචි ටිකයි මේ වෙලාවෙම රම්ප ටිකක් දාගන්න ඕන. මේ ටික වැදීගෙන එනකොට චිකන් ටික දාගන්නවා. මේක පොඩ්ඩක් කවලම් කරලා මේකේ වතුර ගතිය හැදෙනට පස්සේ පන්නු ටික දාන්න. මේ වෙලාවට අපි දාගන්න ඕන 3-5 ටික. මුලින්ම අපි මස් කයි ටික දාගමු. කරේ. දෙවස්ති මිරිස් කුඩු කහ කුඩු තුන පහ ටික තුන පහ නම් වැඩි වෙන තරමට තමයි රහ. ගම්බිරිස් කුඩු අන්තිමට ලුණු. දැන් අපි 3-5 ටික නම් දාගෙන සේරම ඉවරයි.
දැන් තියෙන මේකට එළෝ ටික දාගන්න. මුලින්ම අපි ලූණු ටිකයි තක්කාලි ටිකයි මිරිස් ටිකයි දාගමු. මිරිස් ටික මේ විදිහට දාගන්නවා. ඊට පස්සේ තක්කාලි බීලුණු ටික හොඳින් කවලම් කරගන්නවා. එහෙනම් දැන් අන්තිමට වතුර ටික දාගමු. මස් එක වැහෙන්න වතුර ටික දාගන්න හොඳ නෑ. එතකොට වතුර වැඩි වෙනවා. මේ ගාන විතර වතුර දාගත්තා සුපිරි. එනම දැන් මස් ටිකක් ගාන තැඹිලා තියෙන්නේ. දැන් එහෙනම් මේක බාගමු. Facebook එකක් දැම්මම WhatsApp එකක් දැම්මම ready. එහෙනම් තමයි බිස්සන් චාර්ජර් තෙල් ටික දාගමු. ඉංග්‍රීසි සුදු ලුණු ටික දාගන්න ඕන. මේක බැදීගෙන ඉද්දි බිස්තර ටික දාගන්න ඕන. දැන් මෙතන මේකට අපි කැරට් ටික දාගන්න ඕන. ඒ වස්සේ ලුණු ටික එළවලු ටික හොඳට වදින්න ඕන නිසා ලුණු ටිකකුයි ගම්බිරිස් ටිකකුයි දාගන්න ඕන මේකට. ගම්බිරිස් ටික ගන්න. අපි කොස් ටික දාගමු. දැන් මේකට ගෝ ටිකක් දාගමු. ගෝව ටිකයි ලින්ස් ටිකයි අන්තිමට මිරිස් ටික දාගමු. ඉන්න බෑ මචං රස්නේ වදින කෙලින්ම මූණ. කෑලි මිරිස් ටික ලුණු ටික ගම්බිරිස් ටික එහෙනම් ඉතින් අපි කැම ටික හදාගෙන ඉවරයි. එහෙනම් කන්න යන්න. අපි එහෙනම් කන්නයි යන්නේ. ගයිස් සුපිරියටම තියෙනවා අය සරයි රසයි නියමයි. අද එරන්දින් කොස්කුත්තුවක් හැදුවේ කාලේ ඉන්නේ බඩ වෙලෙන ගෑවා පිසුම් අම්මා නියමයි සුපිරි සරත් නියම ගානට රසත් නියම ගානට සුපිරියටම කෑවා. කවිස් එන යාළුවනේ මෙතෙක් කියලා ඔයාලා අපිත් එක්ක රැඳීද වගේ අපේ channel එක subscribe කරලා like කරලා comment කරලා share කරන්න. එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න ඕන. හැමෝටම ජය වෙන්න ඕන. බුදු සරණයි. ජය වේවා.